ඔන්න අහගන්න. ලක්ෂ දෙකක් වූ වෙළඳ ගෙවිය යුතු සඳහා 1,90,000ක් ගෙවීම. වෙළඳ ගෙවිය යුතු කියන්නේ මොනවද? වෙළඳ ගෙවිය යුතු කියන්නේ කියා වගකීමක්. මං කියන්නේ ණය ගැතිද ණය හිමිද වෙළඳ ගෙවිය යුතු කියන්නේ. ණය හිමි තමයි වෙළඳ ගෙවිය යුතු කියන්නේ. එතකොට ආගේ සම්පූර්ණ ණය හිමි නැත්නම් වෙළඳ ගෙවිය යුතු ප්‍රමාණය කීයද? ලක්ෂ 2යි. සම්පූර්ණ ණය හිමි වාට ඉන්නවා ලක්ෂ 2ක්. රයිට්. ඊට පස්සේ ඒ ලක්ෂ 2ක් වූ ණය හිමියොන්ගෙන් ලක්ෂ 2ක් වූ ණය හිමියොන්ගෙන් වාට ලැබිලා තියෙනවා සත්‍ය වශයෙන් මුදල් ලැබිලා තියෙනවා නෙමෙයි ගෙවලා තියෙනවා. ලක්ෂ 2ක් වූ ණය හිමියොන්ට වාට ගෙවන්න තියෙනවා ලක්ෂ 2ක්. ඒ ලක්ෂ 2කින් වා 1.90ක් ගෙවලා. මේ මුදලින් කීයක් ගෙවලා තියෙනවද? 1.90. මුදලින් ගෙවු. මුදලින් ගෙවලා තියෙනවා 1,90,000ක්. දැන් ඔයාලා මේක බැලුවට පස්සේ තේරෙනවා සම්පූර්ණ ණය හිමියෝ ලක්ෂ 2ක් ඉන්නවා. ඔයා 1.90ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ගෙවන්න තියෙන ප්‍රමාණය අඩුවෙන් ගෙවලා තියෙනවා. අඩුවෙන් ගෙවලා තියෙනවා කියලා කියන්නේ නිකන් අර මේ ඔයාට හිතලා අඩුවෙන් ගෙවලා නෙමෙයිනේ. ඒගොල්ලෝ ණය හිමියෝ වට්ටමක් දීපු නිසා තමයි අඩුවෙන් ගෙවුවේ. හරිද? ණය හිමියෙක් වට්ටමක් දෙනවා කියලා කියන්නේ ඒක අපිට ලැබිච්ච වට්ටමක්. ඒ කියන්නේ ලද වට්ටමක්. එතකොට ලද වට්ටම කීයද? මෙතනින් ලැබිච්ච වට්ටම කීයද? 10,000යි නේ. ඕකනේ දත්ත ටික. ණය හිමියෝ ලක්ෂ 2යි මුදලින් ගෙවලා තියෙනවා 1.90ක්. වට්ටම රුපියල් 10,000යි. දැන් කොහොමද දිත්ත සටහන් කරන්න බලන්න. ලක්ෂ 2ක් වූ වෙළඳ ගෙවිය යුතු සඳහා 1.90ක් ගෙවුවා. කේස් එකක් නැහැ මුදල් අඩු වෙනවා 1,90,000යි. හරිද? මුදල් සටහන බැර 1,90,000යි කියලා ඒක හිතන්න පුළුවන් නේ. මොන දිත්ත සටහන. හරිද? මුදල් ගිණුම බැර 1,90,000යි. මුදල් ගිණුම 1,90,000කින් බැර වුණාට ඔයාගේ ණය හිමිභාවය 1,90,000කින් බැර මේ අඩු වෙන්නේ නැහැ. හරිද? ඇයි නෑ? ඈ? මොකද බං? ඇයි මොකද වෙලා තියෙන්නේ? මටත් කියනවා දිනාගෙන. ඈ? යා තමයි වෙන්නේ මට. මොකද්ද කරේ? මේ මේසි හර ගන්න බා. අහගන්න. මුදල් ඔයාගේ 1.90කින් ඔයා මුදල් ගෙවුවට ඔයා සම්පූර්ණ මුදල ගෙවන්න තියෙනවා ලක්ෂ 2ක්. ඒ නිසා සම්පූර්ණ ලක්ෂ 2ම ණය හිමියොන්ගෙන් අයින් වෙන්න ඕනේ. ගෙවන්න තියෙන ප්‍රමාණය අයින් වෙන්න ඕනේ. එතකොට ලක්ෂ 2ක් ණය හිමි අඩු වෙනවා කියන්නේ මොකද්ද? ණය හිමි කියලා කියන්නේ වගකීම. වගකීම් අඩුවීම කියලා කියන්නේ හර. එතකොට ඔයාගේ ණය හිමි ගිණුමට එනවා. ණය හිමි ගිණුම හර ලක්ෂ 2යි. හරි. කේස් එකක් නෑ ණය හිමි සම්පූර්ණයෙන්ම කැපිලා යනවා ලක්ෂ 2ක්. ඒ නිසා ණය හිමි ගිණුම හර වුණා. ඔයා මුදලින් ගෙවන්නේ රුපියල් 1,90,000යි. ඒ නිසා මුදල් බැර වුණා. මොන දැන් හර බැරත් එක්ක බැලුවට පස්සේ 10,000ක වෙනසක් තියෙනවා. එහෙනම් මේ 10,000ක වෙනස තමයි මෙන්න මේ ලද වට්ටම් කියන කෑල්ල. එතකොට ලද වට්ටම් වල අපිට දාන්න පුළුවන් මොනවටද? හරද බැරද දාන්න තියෙන්නේ? බැරනේ අඩුවෙන් තියෙන්නේ. ලද වට්ටම් බැර. මේ මොකක්ද? ඔක ගාන්න කීයද? කියන්නේ බැරේ. ඔව්. කියන්නේ ගෑවිත් නැති වෙන්න